Now, every day, several times a day, you need to confess with your mouth that you're righteous. දැන් දවසට කීප වතාවක්ම දවස් පතා ඔබ ප්‍රකාශ කරන්නට ඕනේ ඔබ ධර්මිෂ්ඨයි කියා. The basic meaning of this is you're in right standing with God. දැන් මේකේ සරල අර්ථය හැටියට තිබෙන්නේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි ලෙස හිටගෙන සිටින බවයි. Isn't that amazing? ඒක පුදුමයි නේද? So, the Bible said, come boldly to the throne of grace. බයිබලයේ පවසන්නේ උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට නිර්භීතව පැමිණෙන්න. How did Jesus come to the Father? කොහොමද යේසුස් වහන්සේ පියාණන් වහන්සේ වෙතට පැමිණියේ? Did he come squalling and bawling and pleading and begging? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වෙතට ආවද අඬමින් වැළපෙමින් බිම පෙරලි පෙරලි? No, he came boldly to the throne. නැහැ. යේසුස් වහන්සේ නිර්භීතව ආවා. And he knew the Father was going to receive him. උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේගේ පියා ඔහුව And he knew පිළිගන්න the Father යනවා. was going to hear his prayer and answer it. ඒ වගේම යේසුස් වහන්සේගේ පියා ඔහුගේ හඬ අසලා ඔහුගේ යාඥාවට උත්තර දෙන බවත් යේසුස් වහන්සේ දැනන් සිටියා. See, the reason we don't come boldly to the throne නමුත් අපි කරුණාවේ සිංහාසනයට නිර්භීතව නොපැමිණෙන්න හේතුව because we don't know what the will of God is. අපි දන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියලා. And we don't know what we're asking is God's will or not. එලෙසම අපි ඉල්ලන දේ දෙවියන් වහන්සේගේ කැමැත්තද කියත් අපි දන්නේ නැහැ. And we think, well, if we ask wrongly, maybe God will get upset with me. අපි හිතනවා අපි වැරදි දෙයක් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ අප සමග අමනාප වේවි කියලා. So we come squalling and bawling, trying to impress him on how humble we are. ඉතින් අපි කරන්නේ කොමක්ද අර විදිහට දුක් වෙමින් වැළපෙමින් පැමිණලා උන්වහන්සේට පෙන්වන්න හදනවා අපි මොනතරම් යටහත්ද කියලා. Well, Jesus didn't do that, so he was humble. නමුත් යේසුස් වහන්සේ යටහත් වුණත් උන්වහන්සේ එලෙස කළේ He නැහැ. came boldly. උන්වහන්සේ නිර්භීතව පැමිණියා. Isn't that right? ඒක හරි නේද? If you don't know what the will of God is in a situation, ask him. දැන් යම් කිසි තත්වයකට මුහුණ දෙනකොට දෛව කැමැත්ත ඔබ දන්නේ නැත්නම් උන්වහන්සේගෙන් අහන්න. That's why you got the Holy Spirit ඒක නිසායි ඔබට ශුද්ධාත්මයන් වහන්සේ to සිටින්නේ. reveal to you what the will of God is. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබට එළිදරව් කරන්නේ දේව කැමැත්ත කුමක්ද කියලා. And then ask according to that will, and he will hear you. ඊට පසුව ඒ කැමැත්තට අනුව ඔබ ඉල්ලන විට උන්වහන්සේ ඒ ඉල්ලීම අසන්න And he යනවා. will answer you. ඒ වගේම උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. Hallelujah. හලෙලූයා.